අපි අද මාළු බැදුමක් තමයි හදන්න යන්නේ. කෑලි කපන්න පුළුවන් මාළු අරගෙන හොඳට හොදලා සුත්ත කරලා වතුර චුට්ටක් දාලා ඒකටම ලුණු ටිකකුත් දාලා හොඳට තඹ ගන්න තමයි තියෙන්නේ. විනාඩි 10ක් 15ක්වත් මාළු ටික තඹ ගන්න ඕනේ. මොකද මේක බැදුමක් නිසා නැත්තම් ඇතුළ අමු වෙන්න පුළුවන්. ඉතින් හොඳට තැම්බෙන්න දීලා මම මේකට කහ කුඩු චුට්ටක් දාගන්නවා. මේ මොකද මේක බැදුමක් නිසා නැත්තම් මේක තාච්චි ඇලවෙන්න බලනවා බදිනකොට කහ කුඩු ටිකක් දැම්මම ඉතින් ලස්සන පාටක් තියෙනවා. ඊට පස්සේ මම සාස්පානකට තෙල් පොඩ්ඩක් දාලා මේ බැදුම හදාගන්න තමයි මේ යන්නේ. තෙල් ටික නටනකොට මම මේකට දාගන්නවා රවුම් කපාගත්ත රටලුණු. රටලුණු සාමාන්‍ය 250ක් වගේ තමයි මම අරන් තියෙන්නේ. ඒ ටික හොඳට බැදෙන්න දෙන්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් එහාට මෙහාට කරකවනකොට ඉතින් මේකේ රවුම් ටික ලස්සන්ට ගානට ගැලවිලා වෙන් වෙලා එනවා. අපි අතින් පොඩි කරන්න අවශ්‍ය නැහැ. මේ ටික ඉතින් විනාඩි 5ක් 10ක් වගේ බැදෙනකොට රන්වන් පාට වෙනකම් බදින්න ඕනේ නැහැ. අපි මේකට දාගන්නවා සුදු ලුණු. සුදු ලුණු බික් 3ක් විතර තමයි මම අරන් තියෙන්නේ. ඔයාලට තලලා ගන්නත් පුළුවන්. මම මේ වෙලාවේ අරන් තියෙන්නේ කපලා. ඉතින් සුදු ලුණු ටිකක් දාගෙන මේ ටික බැදෙන්න දෙන්න ඕනේ. ඒකටම මම එකතු කර ගන්නවා අමු මිරිස් කරල් දෙකක විතර කෑලි. අමු මිරිස් එකතු කර ගන්නවා. ඒත් එක්කම කරපිංචත් එකතු කර ගන්නවා. ඒකටම මම රස අනුව ලුණු දා ගන්නවා. ලුණු තේ හැන්දක් වගේ තමයි මම දාගත්තේ. ඒකටම මම කෑලි මිරිස් මේ සැන්දි 3ක් වගේ දා ගන්නවා. මොකද මේක බැදුමක් සැරට තියෙන්න ඕන නිසා. ඒකටම තවත් ගම්බිරිස් තේ හැඳි භාගයක් වගේ තමයි මම එකතු කරගන්නේ. ඊට පස්සේ ඉතින් මේ ටික හොඳට බැදෙන්න දෙන්න තමයි තියෙන්නේ. හොඳට කලවම් කරගන්න ඕනේ. ලුණු ටික හොඳට දැන් වෙන් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් වැඩි මහන්සි වෙන දෙයක් නැහැ. බොහොම ලේසියෙන් ඉක්මනටම හදාගන්න පුළුවන් රස කෑමක් තමයි මේක. ඉතින් මේ දවස්වල පොඩක් ජනප්‍රියයිනේ මාළු බැදුම. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඉතින් මේ ටික හොඳට පැදෙනකොට මම මේකට අර තඹගත්ත මාළු ටික එකතු කරගන්නවා. මේකට ඔයාලා කැමති මාළු జాතියක් ගන්න පුළුවන්. ඒ ටික හොඳට කෑලි තඹගත්තට පස්සේ ඇත්තටම හරිම රසයි. මේ ටික හොඳට මාළු වලට කලවම් වෙන්න හොඳට කලවම් කරගන්න. ලොකු වෙලාවක් ඊට පස්සේ බැදෙන්න දෙන්න අවශ්‍ය නැහැ. මොකද මාළු තැම්බිලා තියෙන්නේ හොඳට. විනාඩි 5ක් වගේ තිබුණාම හොඳටම ඇති. බලන්නකො ලස්සන පාටට මේක තියෙන හැටි. කන්න ආස හිතෙනවා දැක්කහම. පොල් ටිකක් ගාගත්තා නම් පත් එක්ක ඇත්තටම හරිම රස කෑමක් තමයි මේ මාළු බැදුම. ඉතින් ඔයාලත් හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න කොහොමද රස කියලා. ඉතින් තවත් මේ වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරන් ඉක්මනට මං එන්න.